ඉතින් 2026 අවුරුද්දේ අපිට අලුතෙන් ආපු AI ෆීචර් එකක් විදිහට මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා අලුත්ම AI ෆීචර් එකක්. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේක ගන්නෙ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් YouTube app එක මම ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඉවර වෙලා ඔය AI ෆීචර් එක හැංගිච්ච තැනට මම ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මේ AI ෆීචර් එකෙන් අපිට ගොඩක් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේ AI ෆීචර් එක හැංගිලා තියෙන්නේ කොහෙද කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. මම ඉස්සෙල්ලාම යන්න ඕන වීඩියෝ එක අලුතෙන් ඇඩ් කරනවා නම් ටච් කරනවානේ ප්ලස් මාක් එකක්. ඔන්න ඔය ප්ලස් මාක් එක මම එකපාරට ටච් කරනවා. ටච් කරාට පස්සේ අපිට YouTube එකෙන් හඳුන්වලා දුන්නානේ අලුත්ම AI icon එක. ඔන්න ඔය AI icon එක දකුණු පැත්තේ උඩම අපිට බලා ගන්න පුළුවන්. ඕක ටච් කරනවා මම එකපාරක්. ඊට පස්සේ අපිට එනවා YouTube එකේ AI playground එක. ඔය AI playground එකට තමයි මේ අලුත්ම AI feature එක ඇඩ් වෙලා තියෙන්නේ. දැනට මේකේ අපිට හම්බෙලා තියෙන ඒවා ගැන මම කලින් වීඩියෝ එකක් කරා. අලුතෙන්ම ආපු AI feature ගැන තමයි එතකොට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මම කෙටි හැඳින්වීමක් කරන්නම්. ඔයාලට මෙන්න මේ දැන් අපිට බලා ගන්න පුළුවන් AI playground එකේ තියෙන option කීපය ගැන. පළවෙනි එකෙන් අපිට AI වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඒ වගේම photo to video කියලා එකක් තියෙනවා. ඒ වගේම ෆොටෝ හදන්නත් පුළුවන්. දැන් ඔයාලට පේන ඇති දකුණු පැත්තට මම ඇදගෙන යද්දී අලුත්ම AI feature එකක් මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි AI music හදන්න පුළුවන්. ඔන්න ඔය music කියන icon එක මම එකපාරට ටච් කරනවා. ඊට පස්සේ අපිට normal විදිහටම music generate කරන AI tool එකක් විදිහට මෙතනදී මේක බලා ගන්න පුළුවන්. මම පළවෙනි පාර්ට් මේකෙන් යන හින්දා මට එනවා continue කියලා දෙන්න. ඒක නිසා මම මෙතනදී continue කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා දැනටමත් AI music හදන්න දන්න කෙනෙක් නම් ඔයාලා දැනටමත් දන්නා මේ තියෙන වචන තුනෙන් තේරුම මොකක්ද කියලා. මම දන්නේ නැති කෙනෙක්ට මම මේක තේරෙන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නම්. පළවෙනි එකේ තියෙනවා lyrics කියලා. ඒ කියන්නේ track එක හදන්න ඕන lyrics එක්කද එහෙම නැත්නම් track එකක් විතරද කියලා තානවා. ඉතින් track එක හදන්න ඕන lyrics එකයි කියන හින්දායි මෙතන ටික් එක on වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයාලත් ටික් එක on කරන එක off කරන එක පෞද්ගලිකව තීරණය කරන්න. ටික ඔන් කරාට පස්සේ අපෙන් අහනවා what is it about? ඒ කියන්නේ මොකක් ගැනද ඔයා එක කරන්නේ කියලා. දැනට මම prompt එකක් නොදී මෙතන තියෙන example එකක්ම මම මෙතනට type කරනවා. ඊට පස්සේ music එකේ වර්ගය මොකක්ද කියලා දෙවෙනි එකෙන් අහනවා. ඉතින් අපිට පුළුවන් මෙතන තියෙන එකක්ම touch කරන්න. එහෙම නැත්නම් ඔයාලා දන්න music වර්ගයක් තියෙනවා නම් ඔන්න මෙතනදී type කරන්න හැකියාවක් තියෙනවා. මම නිකමට මෙතනදී තියෙන option එකක් විදිහටම මේ country කියන එකට touch කරනවා. ඒ වගේම mood එක අහනවා. ඒක ඉතින් දන්නවනේ mood එක කියන්නේ how does it feel? ඒ කියන්නේ සින්දුව කොහොමද ඔයාලට දැනෙන්න ඕන කියලා අහනවා. මම දැනට මේක ඉතින් sweet කියන එකම දෙන්නම්. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා create කියලා icon එකක්. ඔය create කියන icon එක touch කරාට පස්සේ විනාඩියක් වගේ කෙටි කාලයක් ඇතුළත අලුත් AI music එකක් අපිට නොමිලේම හදා ගන්න පුළුවන්. ඉතින් YouTube creator කෙනෙක් විදිහට මේක ගොඩක් වැදගත් වෙන්නේ copyright ප්‍රශ්න වලින් අපේ වීඩියෝ වල ගුණාත්මක භාවය රැක ගන්න. ඒක නිසා ඔයාලට මේක ලැබිලා තියෙනවද නැද්ද කියලා අදම හොයලා බලන්න. ඉතින් ඔයාලට පේන ඇති lyrics එකක් හදලා දීලා තියෙනවා. ඒ වගේම lyrics එකත් එක්කම තත්පර 30 preview 3ක් හදලා දීලා තියෙනවා. ඉතින් මේවා free අපේ වීඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක ඇතුව අතනදී මුලින්ම දෙන prompt එකත් එක්ක මේ music හැදෙනවා කියලා ඔළුවේ තියාගන්න ඕන. ඔයාලා දෙන prompt එක හොඳ විදියට හිතලා බලලා දෙන්න. සාමාන්‍යයෙන් ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ගිහිල්ලා ඔයාලට ඕන විදිහට මේ ටිකේ දෙන පුරවන්න ඕනේ මොනවද කියලා Gemini එකෙන් අහගෙන ඇවිල්ලා ඒවා කොපි කරලා මෙතනදී පේස්ට් කරලා පාවිච්චි කරන්න. ඉතින් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ටයි මම එහෙම කරන්න කියලා කිව්වේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ අලුත්ම AI feature ඒ වගේම මේ වගේ අලුත්ම updates ගැන ඉස්සරහටත් මම ඔයාලට මේ channel එකෙන් කියලා දෙන්නම්. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම සුබ දවසක්.